මේ හදන්න යන්නේ මොනවද? බලාගෙන ඉන්නකෝ. ඉතින් මේ හැදෙන්නේ ආප්ප. හැබැයි ඊට කලින් මේ තියෙන්නේ මොනවද කියලා හිතයිනේ. මේ විදිහට ඇයි මේ හදන්නේ කියලා. මේ තියෙන්නේ ඉස්සෙල්ලම පොඟපු හාල් පිටි අපි හාල් පොගෝලා ඊට පස්සේ අබර ගන්නවනේ. ඒකේ ඉතුරු වෙන කප්පි ටික. කප්පි කියන්නේ හරියට ඇඹරිච්ච නැති ටික මේ විදිහට අරගෙන ඒක අපි හදා ගන්නවා නිකන් කැඳ එකක් වගේ. එහෙම නැත්නම් වතුර ටිකක් දාලා මේක අර පාප් එකක් වගේ පල්ප් එකක් වගේ එන විදිහට ඉස්සෙල්ලම හදා ගන්නවා. මේ තියෙන්නේ අපේ අම්මා ආප්ප හදන ක්‍රමය. ඉතින් එක එකනාට වෙනස් වෙච්ච ක්‍රම ඇති බලාගෙන ඉන්න. ඉතින් මේ අපේ ගෙදර කන්න හදන ආප්ප එක ඔයාලට වෙනස් ක්‍රම ඇති. මේ අපේ ගෙදර අපේ අම්මා සාමාන්‍යයෙන් හදන විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් මේ විදිහටම තමයි අපේ ආච්චිලාත් හදන්නේ. ඉතින් ඒ විදිහටම තමයි එයාත් හදන්නේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට ලොකු මුට්ටියකට අර ආප්ප වලට ගත්ත අපි හාල් පිටි ටික මේ විදිහට දාගෙන ඊට පස්සේ එකතු කරගන්නවා අපි අර විදිහට අර මේ පාප් එකක් වගේ හදාගත්ත ටික. ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර කරලා අම්මා ඉතින් අතින් මිශ්‍ර කරන්නේ මොකද ගෙදර අපිට කන්න හදන නිසා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා රාමණ්ඩි. හැබැයි අපිට රාමණ්ඩිය දා හොයාගන්න නැති වුණා. ඒ නිසා මේකට යීස්ට් ටිකක් ඒත් එක්කම මේ අපිට එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ආප්ප සෝඩා එකතු කරගන්න පුළුවන්. යීස්ට් එකතු කරගන්න පුළුවන් ඕන නම්. ඊට පස්සේ මේක අපි තියලා තියෙනවා මේ විදිහට වහලා පැය 5ක් තියලා තියෙනවා. එතකොට මේ විදිහට අර චූටි බුබුලු දාලා ඒක ආප්ප මිශ්‍රණය ඔන්න රෙඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි මේකට එකතු කරගන්නේ ලුණු ටිකක්. ලුණු කුඩු ටිකක් එකතු කරගෙන ඊට පස්සේ පොල් කිරි. හොඳ පොල් කිරි මිටි කිරි වලින් දාලා මේකේ මිශ්‍රණය අපි මිශ්‍ර කරගන්නවා හොඳට. ඉතින් මේක දැන් අවශ්‍ය පදමට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ මොකද්ද? මේ තමයි ගිනි හට්ටිය. ඉතින් මේ ගිනි හට්ටිය මොකටද අපි රෙඩි කරගන්නේ කියලා බලාගෙන ඉන්නකෝ පස්සේ වීඩියෝ එකේදී මැද හරියේදී බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ තල තෙල්. ඉතින් තල තෙල් පොට්ටනියකුත් අපි තල තෙල් ටිකකුයි මේ වගේ පොට්ටනියකුත් අපි හදා ගන්නවා. මොකද තාච්චියේ ඇලෙන ගතිය නැති කරගන්න පුළුවන් මේ විදිහට තල තෙල් වලින් හොඳටම රත් වුණාට පස්සේ තාච්චියේ තල තෙල් ටික ආලේප කරොත්. ඉතින් මේ විදිහට තල තෙල් ටික ගාලා ඔන්න ඉතින් අර දුන් දාන තාච්චියට මේ විදිහට අම්මා ආප්පේ දා ගන්නවා. ඉතින් මේ ආප්ප තාච්චිය ගොඩක් ලොකුයි. ඔයාලා හදන ඒවා ගොඩක් පොඩි වෙන්න පුළුවන්. ඉතින් මේ අපේ අම්මා හදන විදිහනේ. ඉතින් මේ විදිහට අර ගිනි හට්ටිය අඟුරු දාගත්ත හට්ටිය මේ විදිහට උඩින් තිබ්බහම ආප්පේ හොඳට පිච්චිලා. ඒ කියන්නේ ආප්පේ හොඳට තැම්බිලා මේකේ වට අපිට ඕනි ගාන්න කර වෙලා එනවා. මොකද නැත්තම් මේක ලොකු ආප්පයක් නිසා අපි අර සාමාන්‍ය විදියට තියලා තිබ්බොත් එහෙම මේක හරියට එන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔන්න ආප්පේ දැන් සම්පූර්ණයෙන් රෙඩි. ඉතින් බලන්නකො ලස්සනට අපිට ඕනි ගානට මේක කර වෙලා තියෙනවා. ඉතින් ආප්ප ඔයාලට හදන විදිහ වෙනස් වෙන්න පුළුවන් අප්පෝ. මේක දැක්කම හිතෙන්න පුළුවන් ආප්ප හදන්න මෙච්චර කට්ටක් කන්න ඕනේද කියලා නෑ. ඊට වඩා ලේසි ක්‍රම දැන් තියෙනවානේ. ඒ වුණාට මේක තමයි අපි අපේ අම්මා හදන විදිහ සාමාන්‍යයෙන්. ඉතින් ඊට පස්සේ එයා ඊළඟට හදනවා මෙතෙන්දි කියන්න ඕනේ අපි ආප්ප වර්ග 4ක් හදන විදිහ මේකෙදි පෙන්නනවා. බලාගෙන ඉන්න එයා හදන ආප්ප වර්ග 4ක්. ඉතින් මේ හදන්නේ බිත්තර ආප්පයක්. ඉතින් මේකට අර විදිහටම දාගෙන ඊට පස්සේ එකතු කරගන්නවා මේකට බිත්තර දාගෙන ඒකට ලුණු ගම්බිරිස් කුඩු ඕනි ප්‍රමාණයට දාගන්නවා. ඉතින් මේකත් අර විදිහටම ගිනි හට්ටිය මේ විදිහට තියෙනවා. අපි අර කියන්නේ ඉස්සර අහලා ඇති උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දේ සවුන්දර කියලා. ඉතින් ඒ විදිහටම තමයි ඇත්තටම මේ ආප්ප හැදෙන්නේ. මේකෙදි මේ විදිහට හදන ආප්ප ඇත්තටම රසයි මට නම් ගොඩක්. ඒ වගේම තමයි අම්මා හදන ආප්ප ගොඩක් ලොකුයි. අර අපි කියන්නේ අතක් බරයි කියලා. ඉතින් ඒ ආප්පයක් කෑවහම බඩ පිරෙනවා. ඉතින් මේකෙන් දෙකක් විතර තිබ්බහම හොඳටම ඇති බඩ පිරෙනවා. ඒ වගේම තමයි රසත්. ඉතින් අපි ආප්ප ටික හදනකොට ඇත්තටම හොඳ පොල් කිරි වලින්ම දාගන්න ඕනේ. එතකොට තමයි අර පොල් කිරි වල තියෙන ටේස්ට් එකත් එක්ක කිරි රස එන්නේ. ඒ හොඳ පොල් කිරි දාගත්තොත් තමයි. ඉතින් මෙන්න මේ විදිහට බිත්තර ආප් එකත් රෙඩි. ඔන්න ඊළඟට දාන්න යන ආප්පේ පොඩ්ඩක් විශේෂ ආප්පයක්. මේක අපිට සාමාන්‍යයෙන් කඩවල වල හම්බෙන්නේ නැහැ කන්න.
මේකට අපි කියන්නේ අපි නම් කියන්නේ ගෙඩි ආප්ප කියලා. ඉතින් මේකට අපි දාන්නේ ආප්පේ මදේ තියෙන්නේ. අන්න ඒ කොටසට එනකන් විතරයි. නැත්නම් ආප්පේ අපි හැමතැනටම විසිරෙන විදිහට දාගන්නේ නැහැ. වාටියක් නැහැ මේ ආප්පෙට. මැද අර ගෙඩියක් වගේ හැදෙන්නේ. කියන්නේ ආප්ප එක වටේ දාර ගන්නේ නැතුව මේ විදිහට හදනවා. මදයක් විතරයි මේකේ තියෙන්නේ. ඉතින් මේක ලුණු මිරිස් එක්ක මාරම රසයි. අපිට ඕන නම් මොනවා හරි මාළු හැම්බුල් තියල් ටිකක් එක්ක හරි එහෙම නැත්නම් මොනවා හරි හොඳ මේ සැර කරියක් එක්ක මේක කන්න පුළුවන්. මාරම රසයි. ඊට පස්සේ මේ අපි අන්තිමේටම හදන්නේ මොනවද කියලා බලාගෙන ඉන්නකෝ. මේ අපි හදන විදිහ තමයි පැණි ආප්ප. අපි පැණි ආප්ප හදනකොට අපේ අම්මා හදන්නේ කිතුල් පැණි දාලා ඊට පස්සේ තව පොල් කිරි ටිකක් මේකට එකතු කර ගන්නවා රසය වැඩි වෙන්න. කිතුල් පැණි දාලා මේ විදිහට හොඳට මිශ්‍ර කර ගන්නවා. මේක ඌව පැත්තට යනකොට ඒගොල්ලෝ පැණි පොල් මැදට දාලා තමයි ආප්පේ දෙකට නමලා හදන්නේ. හැබැයි අපි මේකේ හදන්නේ පැණි පොල් දාන්නේ නැතුව නිකම්ම ආප්පේ මේ විදිහට හොඳට රත් වුණාට පස්සේ ලිපේ තියාගෙන අර සාමාන්‍ය ආප්පයක් හදන විදිහටම හොඳට වටේටම මේ තාච්චි ගෑවෙන්න ඇරලා මේක මේ විදිහට පිච්චෙන්න අරිනවා. ඉතින් මේ ආප්පේ ඔයාලා සමහරට කඩවල වලින් කාලා ඇති මේ විදිහට. ඉතින් එක එක පැති වලට වෙනස් වෙනවනේ ආප්ප හදන විදිහ. මේ අපි හදන විදිහ. ඉතින් ඔයාලට ඒක වෙනස් මේකක් තියෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ආප්පේ රෙඩි වුණාට පස්සේ මේක මේ මැදින් මේ විදිහට නමා ගන්නවා. ඔයාලට පේන ඇති මේක අර හොඳ ක්‍රිස්පි ගතියට ඇවිල්ලා තියෙනවා. එතකොට අර අයිනෙන් එහෙම ඔය කෑලි කැඩිලා යන්නේ ඒක නිසා. ඉතින් මේක අර දිලිසෙන ගතියට ඇවිල්ලා තියෙනවා. මොකද පැණි වල තියෙන අර කැරමල් ගතිය එකතු වෙලා තියෙන නිසා. ඉතින් ආප්ප ටික ওই විදිහට රෙඩි. ඉතින් රස්නේ පිටම මේ වගේ ආප්ප මොනවා හරි කන්න තියෙනවා නම් ගොඩක් හොඳයිනේ. තේ එකක් එහෙම හදාගත්තාම මේක ඉතින් ආයෙත් කියලා වැඩක් නැහැ. ඉතින් ඔන්න ওই විදිහට ගත්ත ආප්ප එකතු කරලා ආප්ප වට්ටියක්ම මට තියෙනවා. ඉතින් මේකේ තියෙනවා අර ප්ලේන් ආප්ප, ඊට පස්සේ බිත්තර ආප්ප, පැණි ආප්ප, ඊට පස්සේ ගෙඩි ආප්ප. ඊට පස්සේ තියෙනවා මේකට රසම රස ලුණු මිරිසක්. මෙන්න මේ විදිහට රසටම හදපු ලුණු මිරිසක් තියෙනවා ගලේ අඹරපු. ඉතින් මේකත් එක්ක ඉඟුරු දාපු ප්ලේන් ටිකකුත් තියෙනවා කියන්නේ ආයෙත් වෙන මොනවද ඕනේ.